හරි. අයිබෝවන් මේ විශේෂ වීඩියෝ කරන්නේ 2027 විභාග ලියන දරුවන්ට. ඒ කියන්නේ මේ අවුරුද්දේ නෙමෙයි ලබන අවුරුද්දේ කියන්නේ 2027 අවුරුද්දේ. හරි. උසස් පෙළ ලියන ළමයිගේ පේපර් ක්ලාස් එක සම්බන්ධයෙන් විශේෂ දැනුමක් කිරීමක්. ඒ කියන්නේ පේපර් ක්ලාස් එක යන විදිහ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න තමයි මේක මේ ඔන්ලයින් එකේ වුණාම මේ කතා කරන්න ගත්තේ. සාමාන්‍යයෙන් අපේ පේපර් ක්ලාස් එක කියන්නේ අර QFT පේපර් ක්ලාස්. ඒ කියන්නේ question for the target කියලා 13 වසරේ මුලින් ඉඳන් පේපර් ක්ලාස් එකක් යනවා. තාම ඕගොල්ලන්ට තාම මේ පේපර් ක්ලාස් එක පටන් ගන්න බෑ. නමුත් දැන් අපි මේ වෙද්දී ඒ කියන්නේ දැන් ඕගොල්ලන්ගේ පන්ති පටන් අරන් මේ වෙද්දී ගිය අවුරුද්දේ මාර්තු මාසේ ඉඳලා අවුරුද්දකට ආසන්න කාලයක් මේ වෙද්දී ගණනලා තියෙනවා. දැන් මම හිතන්නේ අපේ පන්තිවල මේ වෙද්දී පළවෙනි ගෲප් එකේ පළවෙනි ඒකකය, දෙවෙනි ඒකකය, තුන්වෙනි ඒකකය සම්පූර්ණ ඉවරලා තියෙනවා. මේ වෙද්දී යන්නේ පදාර්ථයේ වායුමය අවස්ථාව පාඩමයි ඊළඟ අනිත් එක ශක්ති විද්‍යාව පාඩම. ඒ කියන්නේ 4 සහ 5 වෙනි එක තමයි මේ වෙද්දී අපි උගන්වන්න පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි ගොඩක් ඉස්සරහින් මේ වෙද්දී ඉන්නවා. ඒ කියන්නේ අර මුල් කාලේ පන්ති ආරම්භයේදී කිව්ව විදිහටම මේ වෙද්දී අපි සැලකිය යුතු පාඩම් ප්‍රමාණයක් පාඩම් 14න් දැන් මේ වෙද්දී උගන්වන්නේ සිටින්නේ 4 වෙනි පාඩම සහ 5 වෙනි පාඩම කියන එක. ඒතර මේ වෙද්දී ඔයගොල්ලන්ට මම දන්නවා මේ පේපර් එකක් ලියන්න පුළුවන් මට්ටමට පාඩම් ටිකක් ඉවරලා තියෙන්නේ. ඒක නිසා තමයි පේපර් ක්ලාස් එක පටන් ගන්නෙ. ඒ කියන්නේ මේ දක්වා අපි කරේ රීෆ්‍රෙෂ් පේපර් කියලා හැමදාම ගෙදරින් කරන් එන්න සාමාන්‍ය පේපර් එකක් දුන්නා. දැන් නමුත් මේ සතියේ ඉඳලා ඒ කියන්නේ පෙබරවාරි මාසේ මුලින් ඉඳන් පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. තාම පොඩි ගැටලුවක් තියෙනවා 20යි 26 දරුවන් තාම පාසල් යන එක සහ ඒගොල්ලන්ගේ පන්තිය අර උදේ කාලයකට ගන්න තාම විදිහක් නැහැ. ඒක නිසා 20යි 27 ළමයිගේ පේපර් ක්ලාස් එක දැනට පවත්වන්නේ බ්‍රහස්පතින්දා 6:45 ඉඳන් 9 වෙනකම් රෑ. ඒතර ඒ තමයි පන්ති කරන වේලාව. ඒතර ඒකෙදි ඔබට දැනට මම දෙන්නේ රචනා ප්‍රශ්නයක් සහ බහුවර්ණ 15ක් දවස ගන්න දීලා ඒක ඒ නිශ්චිත වේලාවෙදී ලියන්න දෙනවා. ඊට පස්සේ ඒක මාකින් ස්කීම් එකත් එක්ක සාකච්ඡා කරනවා. මේකේ ප්‍රධාන ටාගට් එක වෙන්නේ ඔයගොල්ලන්ගේ වාර විභාගේ. එන වාර විභාගයේදී ලකුණු ප්‍රමාණය වැඩි කරගන්න එක තමයි මේකේ ප්‍රධාන ටාගට් එක. ඒතර දැන් මේකේ පොඩි ප්‍රශ්න කිහිපයක් තියෙනවා. එකක් තමයි රෑ 9 වෙනකන් සමහර වෙලාවට ළමයෙක්ට ඉඳලා නැවත යන්න ප්‍රශ්නයක් තියෙනවා. ඒක පැහැදිලි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. හරි. හැකි උපරිම උත්සාහ කරන්න ඕගොල්ලෝ ගෙදරින් අම්මට හරි තාත්තා හරි ගෙන්නගෙන ඒ කියන්නේ මේකට ඉඳලාම යන්න try කරන්න. ඒතර දැන් ඒ වගේ ප්‍රශ්න ඒ කියන්නේ ඒකත් කරන්න බැරි කම් පිරිසක් ඉන්න පුළුවන් අනිවාර්යෙන්. ඒ දරුවන්ට මේ සතියේ නෙමෙයි කියන්නේ හෙට පේපර් ක්ලාස් එකේ නෙමෙයි ලබන සතියේ ඉඳලා ඕගලන්ට ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතර ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකෙදි රෙකෝඩින් එකක් හම්බ වෙන්නේ. ඒ කියන්නේ පේපර් ක්ලාස් එකේ සම්පූර්ණ පේපර් ඩිස්කෂන් එක රෙකෝඩින් කරලා ඒක මගේ අර YouTube channel එකේ දානවා. ඔයගොල්ලන්ට තියෙන විතර පේපර් එක අරගෙන ගිහිල්ලා ගෙදරදී වෙලාවට ලියලා හරි ඩිස්කෂන් එක නරඹන්න තියෙන. ඒතර දැන් ඒකෙදි ඉතින් ඔයගොල්ලෝ තමන් අවංක වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ නිශ්චිත වෙලාවෙදී ඒක ලියලා හරියට ඒක ලකුණු කරගන්න ඕනේ. මේක සාමාන්‍ය මාස 2ක් හෝ උපරිම 3ක් තමයි මේ විදිහට යන්නේ. එතනින් එහාට ඕගලන්ට පේපර් ක්ලාස් එක වෙනම පැය 4ක පන්තියක් විදිහට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද සාමාන්‍ය මගේ තියරි පන්තිවල පේපර් ක්ලාස් සහ තියරි පන්ති දෙකක් කරන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ පාඨමාලාවක් තියෙන්නේ. දැන් 26 ළමයිටත් තියරි පන්තිය යනවා, පේපර් ක්ලාස් එක යනවා. හැම මාසෙම අන්තිම සතියේ ෆුල් පේපර් එකක් ලියලා ඒකේ ලකුණු ටික ලබා දෙනවා. ලකුණු බලලා පේපර් එක දෙනවා. ආයි මාකින් ස්කීම් එකකුත් දෙනවා ළමයිට. එතකොට ඒ මට්ටමින් يعني උපරිම මට්ටමින් ඒ පේපර් ලියන වැඩේ කරගෙන යනවා. එතකොට ඒ වගේ වැඩපිළිවෙලක තමයි මේ රිසල්ට් හැදිලා තියෙන්නේ. එතකොට දැන් අපේ දෙවෙනි කණ්ඩායමේ දරුවන්ටත් මේ වෙද්දි රසායනික ගණනේ සම්පූර්ණ පාඩම ඉවර කරලා තියෙනවා. පළවෙනි පාඩම කොහොමත් ඉවරයි. මේ වෙද්දි ආරම්භ වෙලා තියෙන්නේ බන්ධන පාඩමේ අවසාන අධ්‍යයන සහ ආයි පදාර්ථයේ වායුමය අවස්ථාව. එතකොට මේ පාඩම් දෙක තමයි මේ වෙද්දි යන්නේ. ඒක රිසල්ට් ආවට පස්සේ පටන් ගත්ත බැච් එක. එයාලටත් පුළුවන් මේ පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. මොකද මුල් කාල සීමාව මම පළවෙනි මාස දෙකේ ටාගට් කරන්නේ ඔයගොල්ලන්ගේ පළවෙනි ටර්ම් ටෙස්ට් එක. ඒ ටර්ම් ටෙස්ට් එකේ ලකුණු සංඛ්‍යාව වැඩි කර ගන්න අපිට වැදගත් වෙන්නේ පළවෙනි පාඩමයි, දෙවෙනි පාඩමයි, තුන්වෙනි පාඩමයි. ඒ පාඩම් තුන ඔයගොල්ලෝ හැමෝටම පුළුවන්. හරි? මොකද මේ පාඩම් සියල්ලමයි පන්ති ඉවර කරලා තියෙන හන්ද. එතනදා ඕගොල්ලන්ට මේ පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි ඒකට වෙනම මුදල් අය කිරීමක්වත් ඒ කිසි දෙයක් නැහැ. සම්පූර්ණ ෆ්‍රී තියෙන්නේ. හරි? එතකොට ඕගොල්ලන්ට තියෙන්නේ අර අදාළ වෙලාවට නියමිත වෙලාවට ඇවිල්ලා පේපර් එක ලියලා හරි ඩිස්කෂන් එකට ඉඳලා යන්න අර ගැටලුවක් තියෙන ළමයින්ට පුළුවන් අර විදිහට රෙකෝඩින් එක බලන්න. හරි. ඊළඟට දැන් සමහරලාට
අර එක එක ආකල්ප තියෙනවා සමහරවිට. ඉතින් ඒක මට අයින් කරන්න බෑ. මොකද සමහරවිට අපේ පන්ති ගොඩක් ස්පීඩ් යනවා කියලා කතාවක් තියෙනවා. ඊළසේ හරි මේ අර කලින් ඉවරුනහම ළමයිට අමතක වෙලා මේ ප්‍රශ්න තියෙනවා කියලා එක එක කතා කියනද මෙහෙමයි. දැන් මේ වෙද්දි අවුරුද්දක් ඉවරයි කතාව. තව අවුරුද්දයි තියෙන්නේ. ඒතර මේ අවුරුද්ද වෙද්දි අවුරුද්දටම කරලා තියෙන පාඩම් 3යි නා. හරි ලබන අවුරුද්දේදී කරන්න පුළුවන් ප්‍රමාණය ඔයගලට හිතන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳ උසස් පෙළ සයන්ස් කරන ළමයෙක්නේ. හරි. දැන් අපි 20 26 ළමයි ගත්තොත් මේ වෙද්දි මම හිතන්නේ මේ පැත්තේ තියෙන පන්ති වලින් මම හිතන්නේ 1 12ක් ඉවර කරලා සම්පූර්ණ පේපර් එක ලියන්න පුළුවන් මට්ටමට ළමෙක් හදලා තියෙනවා මේ වෙද්දි. ඒකෙදි ඒකත් එක්ක අර අල්ලගෙන ආපු පිරිසක් ඉන්නවා අතරිච්ච පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ අතරිච්ච පිරිස අල්ලගන්න ගියා නම් ප්‍රශ්නේ තියෙන අර වැඩ කරන එකට අසාධාරණයක් වෙනවා. හරි වැඩ කරන්න පුළුවන් කෙනාට ආයි පන්ති ගන්න දුවන්න දෙයක් නැහැ. එක පන්තිකට ආවා ඒ වැඩ ටික පිළිවෙලට කරගත්තා නම් ගොඩ යන්න පුළුවන්. හරි නැතුව එක විෂයට පන්ති 4ක් 5ක් ගිහිල්ලා එහෙම දන්නත් අර වෙච්ච උන්ට තේරුමක් නැහැ ඇත්තටම. හරිද? එහෙනම් මේ මම කෙමිස්ට්‍රි පන්තියක ඉඳන් ආරම්භ වල ඒ කරන හැම කෙමිස්ට්‍රි ක්ලාස් එකකම රිසල්ට් කියන එකේ අංක 1 ඉන්නේ මේ වැඩ පිළිවෙල හන්දා. හරි රිසල්ට් ආපු දාට මේ පාරත් රිසල්ට් එයි. හරි ඒතරත් තේරුම් ගන්න පුළුවන්. ඒ ළමයි කතා කරන්නේ. හරි මේ ඕගොල්ලන්ටත් තියෙන නිකන් හරියට පිළිවෙලට මේ පේපර් ක්ලාස් වලට සම්බන්ධ වෙන්න අර ගැටලුවක් තියෙන ළමයි අර විදියට කරන්න. එතකොට හෙට පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. හරි 6:45 ඉඳන් හෙට මං 8:00ට ඉවර කරනවා. පළවෙනි දවස් හන්දා. ඊට පස්සේ එතනින් එහාට දිගටම රෑ 9ට ඉවර වෙන්නේ. බැරි ළමයෙක්ට අර විදියට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ගෲප් දෙකේම ළමයිට මම මේ දරුවත් කිරීම කරේ. ඊටසේ අපේ පන්ති වලට සම්බන්ධ නොවන දරුවන්ට පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් නැහැ. හරි ඒ අපේ පන්ති වලට සම්බන්ධ නොවන දරුවන්ට මගේ පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. අර QFT පේපර් ක්ලාස් එක පටන් ගත්තා. ඒ කියන්නේ 13 වසරේ පේපර් ක්ලාස් එකේදී වෙනම ගෙවීමක් කරලා එයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. කොහොමත් තියරි ළමයිට රිවිෂන් ළමයිට සම්පූර්ණ පේපර් ක්ලාස් කියලා වෙනම අය කිරීමක් නැහැ. ඔයගොල්ලන්ට සම්පූර්ණ එක මම හරි ෆ්‍රී කරන්නේ. මොකද හේතුව මේක සම්පූර්ණ පාඨමාලාවක්. ඒක මම වගකීම් වරන් ඒ විදිහටම හැම අවුරුද්දම කරගෙන ආවා වගේ ඔයගොල්ලන්ට කරනවා. හරි. එතකොට අපේ පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන් මේ වෙද්දී අර යන එකත් එක්ක කැමති දරුවෙක්ට. හරි. ඒ කියන්නේ මතක තියාගන්න මේක ලොකුම තරංකාරී විභාගයක්. ඒ තරඟයට විභාගෙට මුහුණ දෙන්න නම් ඔබත් වේගවත් වැඩම කරන්න ඕනේ. හරි නියමිත වේගයෙන් වැඩ කරොත් තමයි මේ වැඩේ ගොඩ දාගන්න වෙන්නේ. නැත්නම් ඉතින් අනතයි තමයි. මොකද හේතුව අපි දන්නවා ලංකාවේ 75000ක් විතර A-level කෙමිස්ට්‍රි ලියනවා. හරි. ඒතරෝකෙන් A සාමාර්ථ ප්‍රමාණය 8000ක් විතර වෙන්නේ. B සාමාර්ථත් ඒ වගේ ගාණක්. වැඩි ප්‍රමාණයක් ඉන්නේ අසමත් වීම. ඒතර ඒ අසමත් වීමට හේතුව තමයි වැඩි ප්‍රමාණයක් තෝරගන්නේ වැරදි ක්‍රමයක් කියන එක. ඒකෙන්ද මේ නිවැරදි ක්‍රමයට වැඩ ටික කරන්න විෂයන් තුනම එක වගේ වැඩ කරන්න. තව ඕගොල්ලන්ට තියෙන්නේ හරියටම අවුරුද්දකට ආසන්න කාල සීමාවක්. මේ කාල සීමාවෙත් හරියට මැනේජ් කරගත්තේ නැත්නම් මේ වැඩේ ගොඩ දානවා කියන එක කරන්න අමාරු වෙනවා. ඒතර ආයෙ පාරක් රිවිෂන් යන්න එක එක දේවල් කරන්න වෙනවා ඕගොල්ලන්ට. හරි එහෙමනම් බොහොම ස්තුතියි ආයුබෝවන්.